හරි ඉතින් ළමයි ඔයාලට කොහමද? ඔයගොල්ලෝ 2027 2028 සහ 2026 ස්කිප් කරපු නංගිලා මල්ලිලා තමයි මේ වීඩියෝ එක බලන්න කියලා මම දන්නවා. හරි. එතකොට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා 2027ට ක්ලාස් කරනවද නැද්ද කියන එක. එතකොට අපේ කොහොමද MCQ අනුමාන එහෙම ආවේ කියන එක. අපි ටෙස්ට් පේපර්ස් දුන්නාද කියන එක. ඒ වගේම තමයි ළමයින්ගේ ප්‍රතිචාර කොහොමද කියන එක. හරිද? එතකොට නංගිලාවල්ලා මට තියෙන කාර්යබහුලත්වයත් එක්ක මට ළමයි ඔක්කොම දාන මැසේජ් ස්ක්‍රීන්ෂොට් එක ගහ PDF කර කර පෙන්නන්න විදිහක් නැහැ. මම එකේ කීපයක් විතරක් පෙන්නන්නම්. හරිද? ඉතින් ළමයි මේ තමයි අපේ ක්ලාස් එකට මම එයාලගේ අනන්‍යතාවය තහවුරු කරන්නේ නැහැ. හරිද? මොකද එතකොට ඒගොල්ලන්ටත් ඒක බාධා ඒ කියන්නේ බාධාකාරීනේ. හරිද? එතකොට ඕගොල්ලන්ට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ටෙලිග්‍රෑම් channel එකේ මගෙන් අහන්න පුළුවන්. නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න පුළුවන්. හරිද? ඉතින් එතකොට මේ තමයි යාළගේ ප්‍රතිචාර. හරිද? එතකොට මේකේ සමහර නංගිරවන්ලා ඉන්නවා. ඒගොල්ලෝ මුලින් ඉඳලා වැඩ කරන්නේ නැතුව ඊට පස්සේ අන්තිම මොහොතේ පොඩි රිසාට් එකකට ගිහිල්ලා ඉන්න කට්ටිය. සමහර කට්ටිය ඉන්නවා තමන්ගේ මේ මුලින් ඉඳලා හරියට වැඩ ටික කරලා essay papers PDF කරලා එවලා ඊට පස්සේ අපි කියන විදිහට වැඩ ටික කරලා ඊට පස්සේ අන්තිම මොහොතේ ගෙසින් ටිකක් බලාගෙන යන තරමට වැඩ ටික ඉතුරු කරගන්නේ නැතුව ඔක්කොම ටික කරලා තමන්ගේ මට්ටම් වැඩි දියුණු කරගත්ත කට්ටිය. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවනේ. ගෙසින් වලින් විතරක්ම ඒ කියන්නේ කලින් වැඩ කරගත්තේ නැති කෙනෙක්ට ගෙසින් වලින් විතරක්ම ඇත්තටම එක්සෑම් එක ගොඩ දාගන්න කෙනෙක් ලොකු රිසාට් එකකට AB වගේ රිසාට් එකකට යන්න බෑ. මොකද ඕගොල්ලෝ දන්නවා essay ප්‍රැක්ටිස් කරන්න ඕනේ. SAQ වලට ලියන විදිහක් තියෙනවා. ඒ විදිහට ලියන්න ඕනේ. එතකොට MCQ දැන් ඉස්සර වගේ කෙලින්ම ප්‍රශ්නේ උත්තරේ එහෙම අහන්නේ නැහැ. එක ප්‍රශ්නෙට කොටස් කීපයක් කලවම් කරලා අහලා තියෙනවා. අස්සේ මුල්ලේ තියෙන මේ පොයින්ට් පවා මෙයා කර තමයි එසේ හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. නේද නංගිරවන්න? ඉතින් ඕගොල්ලෝ ඉස්සලාම තියරි ටිකක් ඉගෙන ගන්න ඕනේ. හැබැයි අනිවාර්යයෙන්ම එසේ නම් ප්‍රැක්ටිස් කරන්නේ නැතුව සෙකන්ඩ් පාර්ට් එකේ මේ එසේ කොටසට ලකුණු ගන්න අමාරුයි. හරිද? අනිත් එක තමයි නංගිරවල්ලා මම ගෙසින් පේපර්ස් මේ සැරේ කියන්නේ මම ගිය අවුරුද්දේ වොයිස් නෝට් වලින් මැද වගේ වොයිස් නෝට් වලින් පටන් ගත්තේ. මම ක්ලාස් වොයිස් නෝට් නිකන් බෙදා හරින එකක් විතර කරේ. මම ක්ලාස් එහෙම කරේ නෑ. ප්ලෑන් දීලා මට පාඩම් කරන එකක් තමයි කරේ. එතකොට මේ අවුරුද්දේ ඉඳලා තමයි මම ක්ලාස් එකක් කරන්න පටන් ගත්තේ ලයිව්. හරිද? එතකොට නංගින මල්ල මම ගෙස් පේපර්ස් එකක්වත් දුන්නේ නැහැ. හරිද? අර මේ ෂයි එකට මුලින්ම අලුතෙන් එන නංගිලා මල්ලා අර නිකන් අර සාමාන්‍යයෙන් ඕලෙවල් ප්‍රශ්න පත්‍රවල වගේ ප්‍රශ්න උත්තර නිකම්ම නේවනේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ මාස 5ක් විතර යනකම් පේපර්ස් 5ක් විතර මම දෙන්නේ නැති. ඒකත් සමහර MCQ 50 ඒවා නෙමෙයි MCQ 20 පේපර් 5ක් වගේ දෙන්නේ නැති. ඒකත් අර පාඩමේ පාඩමට. හරිද? එහෙම නැත්නම් පාඩම් ඔක්කොම කලවම් කරලා ගෙසින් එහෙම කිසිම එකක් දුන්නේ නැහැ. හරිද? එතකොට මොකද මේක මගේ පළවෙනි ක්ලාස් කරන අවුරුද්ද. ඒ හින්දා මම දැන් මේ අවුරුද්ද ඉඳලා අනිවාර්යෙන් 2027 28 ඒ ඉදිරියට යන නංගිනවලට අනිවාර්යයෙන්ම ගෙසින් පේපර්ස් දෙනවා. හරිද? ෆුල් පේපර්ස් ගෙසින් පේපර් දෙනවා. හරිද? එතකොට අපි ගොඩක්ම ටාගට් කරේ එසේ වලට. ඒ කියන්නේ එසේ ප්‍රැක්ටිස් කරන්න. හරිද? එතකොට එසේ ප්‍රැක්ටිස් ටික කරා. හරිද? එසේ ප්‍රැක්ටිස් ටික ඔක්කොම ටික කරා. එතකොට ඒ කියන්නේ මම අන්තිම මාස දෙකේ වගේ ක්ලාස් කරේ නැහැ. ඊට පස්සේ එක්සෑම් එකට ලං වෙලා තමයි වීඩියෝ ටිකක් දැම්මේ. මොකද ඒකට හේතුව මම ටිකක් අසනීප වුණ හින්දා. මේ එතකොට මේ එතකොට ඒ ළමයින්ට ඒ මාස ටිකේ කරපු ටිකෙන් ඒ ළමයි වැඩේ කොට දාගත්තා. සමහර කට්ටිය මේ පේමන්ට් කරාට වැඩ කරේ නැහැ. ඒ කට්ටිය ලබන මාසයේ ක්ලාස් එකට ඇවිල්ලා වැඩ ටික කරගනි. එතකොට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ නංගිලා මල්ලා හරියට වැඩ ටික කරගත්තොත් ඕගොල්ලන්ට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරිද? එතකොට මේ කීපයක් විතරයි නංගිලා මල්ලා. ඊට පස්සේ තව PDF එකක් මේ තියෙනවා. මේ ඉතින් ඔය දේ තමයි අපි වැඩ කරේ. අනිත් එක තමයි නංගිලා මල්ලා අපේ ක්ලාස් එකේ ඉන්න හැමෝගෙම මේ පේපර්ස් බලලා දෙනවා. මම තනියම තමයි බැලුවේ. දැන් මේද එතකොට සමහර එසේස් මගේ හැරුණ හැබැයි පුළුවන් උපරිමයටත් වඩා අහෙන් කරා මම. මොකද නංගිලා මල්ලා ලබන ඒ කියන්නේ මේ සැරේ 2027ට දැන් 2026 ඉන්ස්ට්‍රක්ටින් ටීම් එකක් ගන්නවා මම. 5ක් විතර වගේ තමයි ගන්නෙ. එතකොට ඒ කට්ටිය ඉන්න හින්දා ඔන්න මට වැඩිය ලේසි වෙනවා. අනිත් ඒවා ඔක්කොම තනියෙන් තමයි කරගත්තේ.
මේ ඔන්න බලන්න මේ ඒ කට්ටියන්ගේ ඔහොම තමයි ඉතින් තියෙන්නේ ප්‍රතිචාර ටික. හරිද? එතකොට අංගනවල්ලා මේ ඔයගොල්ලෝගේ මං ටෙලිග්‍රෑම් channel එක දාන්නම් කමෙන්ට් section එකට. ඔයගොල්ලෝ එන කට්ටිය ඒකට join වෙලා ඉන්න. මං ඊට පස්සේ ඔයගොල්ලෝගේ ක්ලාස් පටන් ගන්නේ සැප්තැම්බර් මාසයේ. හරිද? එතකොට ඒක ගැන ඔයගොල්ලෝ දැනුවත් කරන්න. හරිද? එතකොට අපි දැන් බලමු මේ කොහොමද මේ ඔය ටිකක් විතර තව ගොඩක් තියෙනවා නම් ගන්න මට ස්ක්‍රීන්ෂොට් ගහන්න ඇත්තටම වෙලාවක් නැහැ. හරිද? මේ වීඩියෝ එක දැම්මේ ටික කාලයකට පස්සේ. නැත්තම් මම ඔයගොල්ලෝ ෆීස් වලට ප්ලෑන් එකක් දෙනවා. හරි. එතකොට අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න ඉස්සරහට ඕගොල්ලන්ගේ bio syllabus එකේ තියෙන අමාරු දේවල් වල ඔක්කොම කෙටි සටහන් වීඩියෝ දානවා. ඒව සම්පූර්ණයෙන් free. හරිද? එතකොට මම මේ අනුමාන දුන්නා මේ කියන්නේ මේ MCQ මේ කියන්නේ ඉස්සෙල්ලාම MCQ ගැන කතා කරමු. ඒකේ කතා කරන අංගනවල MCQ ගත්තම ඇත්තම MCQ මුළු සිලබස් එකෙම වගේ අහනවනේ ගොඩක් තැන්වලින්. ඉතින් එතකොට මෙන්න මේකෙන් කියලා කියන්න බෑ. මොකද ඒ කට්ටිය ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ඒ ටික විතරක් බලාගෙන ගියොත් එහෙම අංගනවල ඕගොල්ලෝ ප්‍රැක්ටිස් නැති කෙනෙක් කියමුකෝ ඒ ටික විතරක් බලාගෙන ගියොත් එහෙම සමහරට MCQ ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි ගහ ගන්න පුළුවන්. හරිද? මොකද ඒ කොටසෙන් නැතුව ඊළඟ කොටසෙන් අරලා තියෙන පුළුවන්. ඒ හින්දා මම මේ අනුමාන කියලා අර පේඩ් නැති අයටයි පේඩ් අයටයි ඔක්කොටම පොදු වීඩියෝ තමයි දැම්මේ. ඒ කියන්නේ එන්න පුළුවන් සියලුම මේ දේවල් තමයි ගෙස් කරේ. හරිද? MCQ වල. මොකද දැන් අපි කියමුකෝ මේ හෘදයෙන් මේ රුධිර සංසරණ පද්ධතියේ ප්‍රශ්නයක් ආවා කියලා. ඒකේ අපිට කියන්න පුළුවන් රුධිර සංසරණ පද්ධතියේ මේ අපිට ගොඩාක් ඇවිල්ලා තියෙන කොටස් තමයි කියන්න පුළුවන්. එහෙම නැත්නම් රුධිර සංසරණ පද්ධතියේ හෘද සන්නායක පද්ධතියෙන් අනිවාර්යයෙන්ම එහෙම කියන්න බෑ. එතකොට ඒ අවුරුද්දේ හෘද සන්නායක පද්ධතියෙන් එන්නේ නැතුව චක්‍රය ඊට පස්සේ අධ්‍යාතතිය මන්දාතතිය ඔය සෙට් එක ඊට පස්සේ රුධිර පීඩනය ඔය ටික සෙට් කරලා ඒක ප්‍රශ්නයක් අහුවොත් මොකද වෙන්නේ? අන්න ඒ හින්දා තමයි මෙන්න මේ විදිහට දුන්නේ. ඉතින් මේ වගේ ඇවිල්ලා තිබ්බ 99%ක්ම. හරිද? එතකොට මාතෘකා ටික විතරයි කීවේ. හරිද? ඊට පස්සේ SEQ පේපර් එක මට හම්බුනේ නැහැනේ. එතකොට ඒක පස්සේ කතා කරමු. එසේ ගත්තම නංගිරවල්ලා මම සාමාන්‍යයෙන් මේ ටික ගැස් කරේ පාස් පේපර් වලින් විතරයි. තව වටපිට පේපර් දෙක තුනකුත් ගත්තා ඒ ටිකෙන්. එතකොට ඒ ටිකෙන් මම ගැස් කරා බලන්න ශරීර සසනෙන් ඔයගොල්ලන්ට ආවනේ දෙවෙනි පාඩමේ. එතකොට ඊට පස්සේ තුන්වෙනි මම මේ මගේ ඇවිල්ලා තියෙන ගෙසින් ටික විතරයි දාන්නේ. මම 6 වෙනි පාඩමේ සහ 7 වෙනි පාඩමෙන් අනුමාන කරේ නැහැ. මේ එසේ. හරිද? එතකොට බලන්න 4 වෙනි පාඩමේ මම කිව්වා මම මේ ඇනලයිස් එකට අමතරව මට හිතෙනවා මේ වගේ දේවල් කියලා ඒකත් මම දැම්මා. මේ පූටික උස්සේදන වලට ඇවිල්ලා තියෙනවනේ 4 වෙනි පාඩමෙන් ඒක. හරි. 5 වෙනි පාඩමෙන් මම ගොඩක් දැම්ම නම් ගරවන්න. මොකද මේ 5 වෙනි පාඩමේ අහන්න chance එක වැඩි හින්දා. හැබැයි මම අදාළ දේ දාලා තියෙනවා. අක්මාව ආවා. ඊට පස්සේ පාරිසරික ජීව විද්‍යාවෙන් ජෛව විවිධත්වයේ වටිනාකම සහ වැදගත්කම ආවනේ. හරි. ඊට පස්සේ සුදු ජීව විද්‍යාවෙන් මෙන්න මේ ටික මම කිව්වට මේ ටික බලාගන්න කියලා කිව්වා මට හිතෙනවා කියලා. ඉතින් ඒකෙන් බැක්ටීරියා ආවා. නේද? ඊට පස්සේ 10 වෙනි පාඩමෙන් පසු අස්වනු හානිය ආවා. ඔන්න ඔය දේ තමයි ආවේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එසේ ෆුල් ප්‍රශ්න 3කුයි තව AB කොටස් උයි ඇවිල්ලා තියෙනවා. හරිද? හරි. මම 6 7 පාඩම ගෙස් කරෙත් නැහැනේ නැත්නම් ඉතින් සම්පූර්ණයෙන්ම ඒ සෙට් ප්‍රශ්න පත්තරේම මම ගෙස් කරලා තියෙනවා. හරිද? අනිත් එක තමයි මේක මේ අවුරුද්දේ මගේ පළවෙනි ගෙස් කිරීම. එතකොට පළවෙනි අත්දැකීමෙන්ම මට ඇත්තටම මාරු සතුටුයි මම ජයග්‍රහණය කරපු එකට. මොකද මම ගෙස් පේපර්ස් කරලත් නැතුව ඒ කියන්නේ ටික කාලයක් අධ්‍යයනය කරලා මේ MCQ මාතෘකා ටික දාලා ඒකෙනුත් කරලා අනිත් එක තමයි නම් ගිරවලා මම පළාත් පේපර්ස් ඔක්කොම කරනවා ඒකට මට කරගන්න බැරි වුණානේ මං අසනීප වුණා ගෝනේ. එතකොට ඌව පළාත් පේපර් එකයි බස්නාහිර පළාත් පේපර්ස් එකයි කොටසක් කරා එකේ ඉඳලා පස්සට පාඩම් එකක්. ඒකෙන් MCQ 6ක් 7ක් වගේ ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න සාකච්ඡා කරපෙව් වගේ මං වටේ කන්නොත් කියලා තියෙනවා. ඒව ඇවිල්ලා තියෙනවා. හරිද? ඉතින් එතකොට බලන්න ඇත්තටම මේ මට මාරම සතුටුයි. මොකද මම MCQ papers දීලත් නැතුව, ගෙසින් papers දීලත් නැතුව, ඒ වගේම මේ විභාගෙටම කියලා අනුමාන කරලා පේපර් කරන්නෙත් නැතුව පොඩි පේපර් 5ක් විතර. ඒ පේපර් 5
ගෙසින් පේපර්ස් උත් නෙමෙයි අර නිකන් ක්ලාස් එකේ අර තියරි ළමයින්ට අර කරන්නේ ඕගොල්ලෝ පාඩමෙන් පාඩම නිකන් අර ටියුට් කරලා කරන්නේ අන්න ඒ වගේ ඒවා. ඒවා ඉතින් ගෙසින් නෙමෙයිනේ. ඒ විභාග ඉලක්ක කළත් නෙමෙයිනේ. අර පාඩම මේ පුළුවන්ද කියලා බලන්න කරන ටික ඒවත් කරන්නේ ඒව ටික පොඩ්ඩකුත් කරලා. එතකොට එහෙම කරලා මම කරපු අනුමාන, එසේ අනුමාන, ස්ට්‍රක්චර් එසේ අනුමාන, MCQ අනුමාන අප එක ඇත්තටම මට ගොඩාක් සතුටින් නඟරාලා. එතකොට ලබන අවුරුද්දේ මීට වඩා සුපිරියක් කරනවා. ලබන අවුරුද්දේ නම් අනිවාර්යෙන් ගෙස් පේපර්ස් දෙනවා. හරිද? එතකොට ඉතින් ඕගොල්ලන්ට වැඩේ කර දාගන්න පුළුවන්. හරිද? එතකොට අනිවාර්යෙන් තමන් විදේට වැඩක් කරගෙන යද්දී ඒකට ගොඩක් බාධා එනවා. ඒවට සැලෙන්න එපා නංගිර මල්ලා. හරිද? අනිත් එක තමයි ඕගොල්ලෝ රැල්ලට ක්ලාස් යන්නත් එපා. ඕගොල්ලන්ට ක්ලාස් එකකින් වැඩක් වෙනවා නම් වැඩේ කරගන්න. හරිද? එතකොට අපේ ක්ලාස් එකට ඇවිල්ලා MCQ ගොඩක් ගහගත්තා ඉන්නවා. හැබැයි ඒ MCQ ගොඩක් ගහගෙන තියෙන්නේ මේ දෙන අනුමාන වලින්වත් මේ ගෙසින් මේ MCQ මේ මාතෘකා ටිකකින්වත් නෙමෙයි නංගිරමල්ලා. මොකද මුලින් ඉඳන් ඕනම කෙනෙක්ට ඔයාලට උනත් මුලින් ඉඳන් අගට හොඳට වැට්ටික් කරනවා නම් නංගිරමල්ලා අනිවාර්යයෙන්ම එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි ගෙස් වලින් අපි උදව්වක් ගන්න ඕනේ එක්සෑම් එකට විතරයි. ඒ කියන්නේ අපි ගෙසින් විතරම බලාගෙන AB ගන්න බෑ. ඒක බොරු කතාවක් නේ නංගිරමල්ලා නේද? ඉතින් එතකොට අනිත් එක තමයි MCQ කොච්චර කරත් වැඩක් නැහැ. ඔයගොල්ලෝ කලින් ඉඳන් ප්‍රැක්ටිස් වෙන්න නැත්තම් අනිවාර්යෙන් ලොකු MCQ ගානට ලොකු ලකුණු ගානකට යන්නේ කලින් ඉඳන් ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ට. එතකොට ඒ වගේ කෙනෙක්ට ගෙසින් වලනොත් උදව් උපකාර අරන් තව ඒ ටික වැඩිපුර ගත්තම හොඳට ලකුණු ගන්න පුළුවන්. අර S සාමාන්‍යයෙන් අර S එකක් C එකට ආසන්න එකක් වගේ මේ මම දෙන ගෙසින් වලින් දාගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හරිද? හරි. එතකොට මේ ලබන අවුරුද්දේ ඉඳන් ගෙසින් පේපර්ස් මම කරනවා. අනිත් එක තමයි අර තියරි ක්ලාස් එකේ ළමයින්ට පේපර් ගුණකලේ ක්ලාස් එකකුත් වෙනම කරනවා. ඒගොල්ලොන්ට කරන්නේ අර පාඩම එදා මේ එසේ පාඩම මම මොකද එසේ ක්ලාස් එකේ මම එසේ තියරි පොයින්ට් එක සාකච්ඡා කරනවා. එතකොට ඊටු ටික MCQ වලින් ඊටු ටික මේ ස්ට්‍රක්චර් වලින්. ඒ විදිහට මම මේ ක්ලාස් එක කරගෙන යන්නේ. එතකොට මේ අවුරුද්ද මේ අවුරුද්දේ අනිවාර්යෙන් මේ යුනිට් බයි යුනිට් හරිද යුනිට් එකෙන් යුනිට් එකට අනිවාර්යයෙන්ම MCQ ප්‍රශ්න පත්‍ර කරනවා. හැබැයි ඉතින් ලොකු ප්‍රශ්න පත්‍ර කරන්න බෑ. MCQ ගොඩක් කරපුවම ඔයගොල්ලෝ කරදර MCQ 25 25. මොකද ගෙසින් පේපර්ස් මේ අවුරුද්දේ අලුතෙන් පටන් ගන්න හින්දා මේ ඒ විදිහට කරගෙන යන්නම්. හරි නංගිලා මේ ඔයගොල්ලෝ නම් හරියට වැඩේ කරගන්න වීඩියෝ එක ෂෙයා කරන්න ළමයින්ට. හරි. මේ එහෙනම් වීඩියෝ එක බලුවට thank you. ඔයගොල්ලෝ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න.